ඔබ එන්න ඇවිත් යන්න. අපි අද වීඩියෝ එක තුලින් කතා කරන්න සූදානමක් ඇති කරගන්නේ අනිවාර්යයෙන්ම දැන් අනුක් වගේම මාෂිත් කොයි වෙලාවකවත් කැමති වෙන්නේ නැහැ තමන්ට දරුවෙක් ඉන්නවා කියලා පිළිගන්න. මොකද ඒකට හේතුව මේ දෙන්නටම ඒක ටිකක් අභිරහසක් වගේ. ඒක හිතා ගන්න බෑ. හැබැයි මාෂි දන්නවා මාෂිට දරුවෙක් ලැබුණා කියලා. නමුත් ඒ දරුවා නැතු වුණා කියන දේ තමයි තමන්ගේ අම්මයි තාත්තයි කියලා තියෙන්නේ. ඉතින් දැන් ලොකු දුවෙක් ඇවිල්ලා මේ මගේ තාත්තා මේ මගේ අම්මා මෙන්න මේකට සම්පූර්ණයෙන්ම කියන්න පටන් ගන්නවා. ඉතින් එතකොටත් අනිවාර්යයෙන්ම මේ දරුවා තමන්ගේම දරුවෙක් විදිහට දැනෙනවා කියන එක අනුත් ගොඩාක් වෙලාවට කතා කරන්නටත් උත්සාහ කරනවා කියන කතාව ගැන අපි මේ මොහොතේදී කතා කරන්න ඕනේ. දැන් ඔයා විශ්වාස කරන්න අනුක්ට මේ දරුවව හැමතිස්සෙම මතක් වෙනවා. ඒ වගේම යාව ඈඩ් කරන්න හිතෙන්නෙම නැහැ. ඉතින් ඉදිරියට මේ කට්ටියගේ ජීවිත කොහොම වෙනස් වෙයිද? දන්න විදියට අනුක්ට ආන්‍ය වගේම එතකොට මාෂිටත් පවුලක් විදිහට ජීවත් වෙන්න බැරි ප්‍රශ්නකුත් තියෙනවා. මොකද ඒකට හේතුව මාෂිටත් පෙම්වතෙක් ඉන්නවා. ඉතින් අනුක්ටත් පෙම්වතෙක් ඉන්නවා. ඉතින් එහෙම ප්‍රශ්නකුත් මෙතන තියෙනවා. ඉතින් කොහොමනත් ඒ ආදරේ පරිත්‍යාග කරලා මේ පවුල අන්තිමට එකතු කරයිද කියන ප්‍රශ්නේ තියෙනවා. හැබැයි මෙතනදී දැන් මාෂිගේ තාත්තා අම්මා පිළිගන්න සූදානම් වෙන්නේ නැහැ. මිනිපිරියක් අපිට හිටියා කියන කතාව, ඒ දරුවෝ නැති වුණා කියන කතාව තමයි හොඳටම කියන්න සූදානම් වෙන්නේ. දැන් මේගොල්ලන්ට දෙමාපියන්ගෙනුත් හරියාකාරව මේ දේවල් දැනගන්නුන් නැතුණාට පස්සේ මාෂි වගේම එතකොට අනුක් කරන්න වෙන කිසිම දෙයක් නෙවෙයි කියන දේ ගැන අපි අද වීඩියෝ එක තුලින් මතක් කරනවා. මේගොල්ලෝ ඉදිරියට යනවා DNA report එකක් ගන්න. ඒ ගියාට පස්සේ මේ කට්ටියට අනිවාර්යයෙන්ම අම්මාද තාත්තද මේ විස්තරය මේ දරුවා කියන්නේ ඇත්තක්ද මේ හැමදේම දැන ගැනීමට අවස්ථාව තියෙනවා. හැබැයි මුල් දවස්වල මේකට යන්න මේගොල්ලෝ අදිමදි කරනවා. ඒකට හේතුවකුත් තියෙනවා. මොකද මේ දරුවගේ හිත මේ දේවල් කොහොම දැනේවිද කියන එක. ඉතින් තාත්තා අම්මා දෙන්නම මාව විශ්වාස කරන්නේ නැහැ කියන තැන ඉඳන් මේ දරුවා වැටලානේ ඉන්නේ. ඉතින් එතකොට මේ වගේ රිපෝට් එකක් ගන්න ගියාම කොච්චර වැටෙයිද? ඉතින් හොරෙන් මේ දරුවගේ කෙස්රොදක් අරගෙන අනිවාර්යයෙන්ම DNA ටෙස්ට් කරන්න ඉදිරියේදී කටයුතු කරනවා කියන කතාව අපිට මතක් කරන්න පුළුවන්. හැබැයි මේ මොන දේ වුණත් මේ දරුවට හොරෙන් තමයි මේ දේ සිද්ධ කරලා ඊට පස්සේ මේ දරුවව තමන් කරගන්න උත්සාහ කරන්නේ. හැබැයි මාෂික දෙමව්පියෝ මේ දරුවව වද්ද ගන්නවටවත් කැමති වෙන්නේ නැහැ. හැබැයි DNA report ගන්නකොට මේ අම්මයි තාත්තයි කියන එක ඔන්න අහු වෙනවා. ඉතින් තමන්ගේ දෙමව්පියෝ තමන් රවට්ටපු නිසා ඒ ගෙදරින් පවා යන්නට මාෂි කටයුතු කරන්න පුළුවන්.